ඔයා ඔක්තෝම්බර් මාසේ පන්න කෙනෙක්ද? එහෙනම් පිළිගන්න. ඔබ මේ ලෝකෙ ඉන්න ආකර්ශනීයම මිනිස්සු අතරයි ඉන්නේ. ඔබ කාමරයකට ඇතුල් වෙද්දී ඔබ මොකුත් නොකලට අනිත් අයගේ ඇස් නිකම්ම ඔබ ළඟ නතර වෙනවා. ඒක ඔබේ වැරද්දක් නෙවෙයි. ඒක ඔබේ උපන් හැටි. ලස්සන, බලය, ආදරය. ගුප්ත ශාස්ත්‍රයට ජ්‍යෝතිෂයට අනුව ඔක්තෝම්බර් අයගේ අධිපති වෙන්නේ ශ්‍රියාකාන්තාව සහ ඊශ්වර බලය. ඒකට අමතරව සීකුරු ග්‍රහයාගේ බලය. ඒ කියන්නේ ලස්සන, බලය, ආදරය. මේ තුනම ඔක්තෝම්බර් අය ළඟ තියෙනවා. මේ අයට තියෙන ලොකුම ආයුධය කතාව. මරන්න හදන මිනිහෙක්ව වුණත් වචන දෙකෙන් ෂේප් කරලා අතට අත දීලා යවන්න පුළුවන්. රණ්ඩු වෙන්න එන කෙනෙක්ව වුණත් වචන වලින් ගල් කරනවා. ලස්සනට ජීවත් වෙන අය. කලාවට, සංගීතයට, ලස්සන ඇඳුම් වලට, සුවඳ විලවුන් වලට මේ අය පුදුම පෙරේතයි. පොල්ලතු පැලක හිටියත් රජමාලිගාවක ඉන්නවා වගේ ලස්සනට, පිළිවෙලට ජීවත් වෙන චරිත. ඔක්තෝම්බර් කෙනෙක් එක්ක යාළු වුණොත්, හෝ ආදරය කළොත් ඔබට තේරෙයි මොකක්ද මේ සැබෑ ආදරය කියන්නේ කියලා. මේ අය රණ්ඩුවලට කැමති නෑ. හැමෝම එක්ක සාමයෙන් හිනා වෙලා ඉන්න try කරන අය. සමහර විට නොදැනුවත්වම කාගෙත් හිත දිනා ගන්න පුළුවන් මැජික් හිනාවක් මේ අයට තියෙනවා. පාර්ට්නර්ට හරිම රොමෑන්ටික් විදිහට සලකනවා. නරක පැත්ත. හැබැයි මේ අයගේ හිනාවට රැවටෙන්න එපා. ඔක්තෝම්බර් අයගේ ඩාර්ක් සයිඩ් එක හරිම භයානකයි. මේ අයට තරහ ගියාම කෑ ගහන්නේ නැහැ. මෙයාලා කරන්නේ හිතාගන්න බැරි විදිහේ මයින්ඩ් ගේම්ස්. මනසත් එක්ක සෙල්ලම් කිරීම. වචනයක්වත් නොකිය ඔබව පිස්සුවට්ටන්න මේ අයට පුළුවන්. මේ අයගේ ලොකුම දුර්වලකම තීරණ ගන්න බැරි එක. කඩේට ගිහින් ඇඳුමක් තෝරන්න ගියත් පැය ගාණක් කල්පනා කරනවා. මේකද හොඳ? අරකද හොඳ? දෙපැත්තට වැනෙනවා. තරහ වුණොත් මූණට හොඳ මූණ පෙන්නලා යටින් නූල අදින්න මේ අය මාර දක්ෂයි. ගෙදරට ඇති බලපෑම. ඔක්තෝම්බර් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර හරිම ලස්සනයි. ගෙදර අලුත් බඩු ගෙනෙන්නේ මෙයා. රණ්ඩු බීරන්නේ මෙයා. හැබැයි වේදම් කිරීම අතින් ටිකක් ඉහළයි. ලස්සන දේවල් දැක්කොත් ගණ්ඩමයි හිතෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබේ ඔය හිනාව, ඔබේ බලය සමහර ඔබට කපටියා කිව්වට ඇත්තටම ඔබ කරන්නේ හැමෝම එක්ක ෂේප් එකේ ඉන්න එක විතරයි. ඔබේ ඒ චාමින් ගතිය කවදාවත් නැති කරගන්න එපා. දැක්කම ආදරේ හිතෙන ඒත් යටින් ලොකු ගේමක් ගහන්න පුළුවන් කාටවත් තේරුම් ගන්න බැරි අපේ ඔක්තෝම්බර් කට්ටිය කමෙන්ට් එකක් දාගෙනම යන්න.